සුබ දවසක් ඔයාලා හැම දිනාටම. ඔන්න ඉතින් ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා. අවන් නැති අයට දරලිපේ කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් හරිම රසට කේක් එකක් හදාගන්න පුළුවන් දරලිපේ අපිට. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ගෙදර අවන් එකක් නැහැ, කේක් හදන්න බඩු නැහැ, අවශ්‍ය දේවල්. ඉතින් ඒ අයට දැන් හරිම ලේසි. ඔයාලත් මේ විදිහට උත්සාහ කරලා බලන්න. මේ තියෙන ඒ සඳහා අවශ්‍ය දේවල් පාන් පිටි 250ක් කරන් තියෙනවා මම. සීනි බෙන්ඩර් කරලා 250ක් කරන් තියෙනවා. බටර් 250ක් කරන් තියෙනවා. බිත්තර 5ක් කරන් තියෙනවා මම. බේකින් පවුඩර් අරන් තියෙනවා. වැනිලා අරන් තියෙනවා. මුලින්ම පාන් පිටි ටික පෙනේරට දාගෙන ඒකට මම බේකින් පවුඩර් තේ හැන්දක් දාගන්නවා. දැන් මේ පිටි ටික 3 පාරක් මේ විදිහට හලා ගන්න ඕනේ. ඒ හලාගෙන ඉවර වෙලා මම බිත්තර ටික කඩා ගන්න හදන්නේ. බිත්තර සුදු මදේ වෙනම දාගෙන කහ මදේ වෙනම දා ගන්න ඕනි. මේ තියෙන සුදු මද කහ මද මම වෙන් කරගෙන ඊට පස්සේ සුදු මද ටිකට අපි 2.2ක් 3ක් විතර දාගෙන ඒක හොඳින් බීට් කරගන්න ඕන. ඒ අතරතුරේ අපි බ්ලෙන්ඩ් කරගත්ත සීනි චුට්ට දමමින් තමයි බීට් කරගන්නේ. අපි සීනි ඔක්කොම දාගෙන ඉවරයි. අපිට සීනි ටික හොඳට දී කරගන්නයි අවශ්‍ය වෙන්නේ. මේ විදිහට හොඳින් බීට් කරගෙන මේ ප්‍රමාණයට එනකන් අපි බීට් කරගන්න ඕනි. ඊට පස්සේ අපි බටර් ටික වෙනම භාජනයකට දාගෙන ඔක්කොම දාගන්නේ නැහැ. මම චුට්ටක් ඉතුරු කරගන්නවා. මේ ටිකට අපි බිත්තර කමද ටික දාගෙන දැන් බටර් එක හොඳින් කලවම් කරගන්න. කලවම් කරගෙන හොඳින් හලාගත්ත පිටි ටික අපි ඒකට දාලා මේ විදිහට මිශ්‍ර කරගන්නවා. පාන් පිටි ටික දමමින් මේ විදිහට ඔක්කොම හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි බීට් කරගත්ත බිත්තර ටිකත් සුදු මද ටිකත් මේකට දාගන්නවා. ඒකත් අපි හොඳට කලවම් කරගන්න ඕනි. මේ විදිහට ඔක්කොම දාගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට වැනිලා දාගන්නයි හදන්නේ. මේවත් දාගෙන හොඳට මේක කලවම් කරගෙන අපි දැන් කේක් දාන භාජනය හදාගන්න ඕනේ. කේක් දාන්න මම අරන් තියෙන්නේ පරණ රයිස් කුකර් භාජනයක්. ඒකට මේ වගේ බටර් ටික අඩියට ගා ගන්න ඕනේ. අඩියට වටේට බටර් හොඳට තවර ගන්න ඕනි. ඊට පස්සේ අපි මේ වගේ තෙල් පොළ රවුමක් කපාගෙන අඩියට තියලා මේ වගේ වටේටත් තෙල් පොළ අපි කපා ගන්න ඕනි. මේ විදිහට කපලා තියා ගන්න ඕනි. අපි දැන් වටේටත් තෙල් පොළේ තියාගත්තා. මේ විදිහට තියාගෙන ඊට පස්සේ අපි කාඩ්බෝඩ් රවුමක් ඒ තැටි මේ රස්පන් තැටිය ගන්නට කපාගෙන මේ විදිහට දාලා ඊට පස්සේ අපි පියනට කොයිල් එකක් මේ වගේ දාගන්න ඕන.
අපේ මිශ්‍රණය එකට දාගන්නවා. දාලා හොඳින් වටේටම යනකම් ගසලා මේ විදියට හොඳට සීල් වෙන්න භාජනය වහගන්නවා. ඊට පස්සේ අපි කොටි තැටිය තියලා විතෙන් මේ වගේ දරණුවක් තියලා අපි ඒ කුඩින් අපේ රස්පාන තියාගන්නවා. අපිට ගින්දර තියෙන්න ඕනේ. හොඳට ගින්දර නිවා ගන්න නැතුව මේක එක දිගටම පත්තු කරගෙන තියන්න ඕනේ. දැන් අපි බලමු කේක් එක පැය භාගයකට පස්සේ හොඳට තැඹිලා තියෙන්නේ. හොඳට පිපිලක් තියෙනවා වලට පේනවා ඇති. දැන් එළියට අරන් බලමු අපේ කේක් එක කොහමද කියලා. මේ තියෙන්නේ අපි හදාගත්ත බටර් ස්පොන්ජ් කේක් එක. වටේ හොඳට පිච්චිලා තියෙනවා. ලස්සන පාටට ඇවිල්ලා අඩිය ගොඩක් පිච්චිලත් නැහැ. ඉතින් ඔයාලට හරිම ලේසි මේ වගේ කේක් එකක් ගෙදර හදාගෙන කන්න කඩෙන් කනවට වඩා ලාභයි. මෙන්න බලන්න කේක් එක හොඳට පිපිලා තියෙනවා. ඔයාලත් මේ වගේ කේක් එකක් හදන්න උත්සාහ කරන්න. ඉතින් දර්ලිපේ හදාගන්න ගොඩක් ලේසි බඩු නැති අයට. ඉතින් ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න.